විවේකී සත්‍යයන්තේ අපි හුඟක් ආසාවෙන් නරඹන ටෙලි නාට්‍යයක් තමයි දොරකඩ දෙවල කියන්නේ. ඇත්තටම මේ දොරකඩ දෙවල ටෙලි නාට්‍ය අපි හුඟක් ආසාවෙන් නරඹන මේ වෙද්දී ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මේ ටෙලි නාට්‍යයේ තව කොටස් කිහිපයක් පමණයි විකාශනය වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ. ඇත්තටම මේ කතාවේ අපි බලන්නේ අවසාන කොටස් කිහිපය. ඔන්න යාළුවනේ මම ඔයාලට අදත් මේ කතාවේ අවසාන කොටස් කිහිපෙන් එකක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. මේ වෙද්දී දාවිත්ට නැටුම්ගුරීට නාමලීට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා කොටසක්වත් මග නොඇර බලපු ඔයා දන්නවනේ. ඉතින් ඔන්න දාවිත් කැලේට වෙලා ඉන්නේ නාමලී ගාවට යන්න බැරුව. ඇත්තටම දාවිත් මේ වෙලාවේ හුඟක් අසරණ වෙලානේ ඉන්නේ. නැටුම්ගුරිය ගාවට ගියාට පස්සේ නැටුම්ගුරිය දැන් සම්බන්ධකම් පවත්වන රණවීරත් එක්ක මේ සම්බන්ධකම් පවත්වන්නේ. ඉතින් ඔන්න රණවීරගෙන් හොඳටම ගුටි ගන්න තමයි දාවිත්ට හම්බුනේ. ඊට පස්සේ දාවිත් යන්නේ නාමලිව බලන්න. නාමලිව බලන්න යද්දී දාවිත් දකින්නේ නාමලී රතු ප්‍රේමේ දෙන්න ඇවිදගෙන යන වීඩියෝවක්. ඉතින් එහෙදී එයාට එතෙන්දිත් හිතරි දෙන්න පටන් ගන්නවා. ඉතින් ආපහු කරන්නේ දාවිත් කැලේටම එන එක. ඉතින් දාවිත් කැලේට ආවට පස්සේ දාවිත්ගේ මානසික මට්ටම එන්න අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේ තමයි කැලේ ඉන්න මෙහෙණින් වහන්සේව හම්බෙන්නේ. ඉතින් ඇත්තටම කැලේ ඉන්න මෙහෙණින් වහන්සේ නෑමට ගිහින් එන අවස්ථාවේ තමයි මෙන්න මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මේ සිදුවීම දැක්කට පස්සේ ගමේ ඉන්න ගැහැණු අයත් නොයෙකුත් කතන්දර කියන්න පටන් ගන්නවා. ඇත්තටම දාවිත්ගෙත් සිහිය විකල් වෙලයි තියෙන්නේ මේ අවස්ථාවේ. නැත්තම් දාවිත් කියන්නේ ඇත්තටම ඒ තරම්ම අසහනයක් තියෙන මිනිස්සෙක් නෙවෙයිනේ. නමුත් මේ අවස්ථාවේ දාවිත්ගේ සිහිය විකල් වීමත් එක්ක තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ දාවිත් මේ හැම දෙයක්ම සිද්ධ වුණාම චුට්ට මෙතෙන්ට එනවා. චුට්ට මෙතෙන්ට ඇවිල්ලා දාවිත් එක්ක අනිවාර්යයෙන්ම රණ්ඩු කරන්න පටන් ගන්නවා. අපිට මෙන්න මේ කොටස් ටික අනිවාර්යයෙන්ම ළඟදීම බලන්න පුළුවන් වෙනවා.